මේ විශේෂ වීඩියෝ එක 10 වසරේ සහ 11 වසරේ දරුවන්ට මට හුඟක් දරුවෝ කියලා තිබුණා එයාලා 10 වසරේ සහ 11 වසරේ විද්‍යාව පාඩම් කරගෙන යනකොට එයාලට අමාරු පාඩම් තියෙනවා කියලා. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව. ඉතින් අපි ඒකට වැඩි පිළිවෙලක් ලැහැස්ති කරලා තියෙනවා. ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක්. ඔයාලා පාඩම් කරගෙන යනකොට ඔයාලට හම්බෙන අමාරු පාඩම් මම වෙන වෙනම කියලා දෙන්න ලෑස්ති. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් විදිහට. ඉතින් ඔයාලට පුළුවන් මේ පහළ තියෙන නම්බරයට WhatsApp මැසේජ් එකක් දාලා කියන්න ඔයාලට අමාරු මොන පාඩමද? මගිත් එක්ක තනියම ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් විදිහට ඉගෙන ගන්න ඔයාලට ඕනේ මොන පාඩමද කියලා. සමහර පාඩම් තියෙනවා අපිට පැය දෙකකින් වගේ ඩිස්කස් කරන්න පුළුවන්. සමහර පාඩම් තියෙනවා අපිට ඒකට පැය දෙකක් මදි, පැය 4ක්, පැය 6ක්, පැය 8ක් වගේ කාලයක් යනවා විශේෂයෙන් ජීව විද්‍යාව පාඩම් අපි උගන්වනකොට. එතකොට ඔයාලට ගොඩාක් අයට ඉලෙක්ට්‍රොනික විද්‍යාව වගේ පාඩම්, ඊළඟට තාපය පාඩම්, ඒ වගේ ඕනෑම පාඩමක් ඔයාලට පුළුවන් මගෙත් එක්ක ඉගෙන ගන්න. මම ඔයාලට මේ පාඩම සම්පූර්ණයෙන් පැහැදිලිව මුල ඉඳන් අග වෙනකම් සම්පූර්ණයෙන් ඔයාලට කියා දෙනවා. ඒ වගේ මේකෙන් විභාගයට ප්‍රශ්න එන්නේ මොන වගේ ප්‍රශ්නද? ළමයි වරද්දගන්නේ මොන වගේ තැන්ද? ඒ වගේ ගොඩාක් විස්තර ඔයාලට හම්බෙනවා මාත් එක්ක ඒ විදිහට ඩිස්කස් කරලා මේ පාඩම සම්පූර්ණ ඉගෙන ගන්නකොට. දැනටමත් ගොඩාක් ළමයි අපේ ක්ලාස් එකට ජොයින් වෙලා තිනවා. ඉතින් තව සෙෂන්ස් කීපයක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන අපිට පන්ති කරන්න. මොකද මම හුඟක් බිසි ටයිම් ෂෙඩියුල් එකක් තියෙන කෙනෙක්. ඉතින් ඔයාලට පුළුවන් දවස් සහ මට පුළුවන් දවස් අපි ඩිස්කස් කරලා දෙන්නටම පුළුවන් දවසක් තමයි අපි ෂෙඩියුල් එක විදිහට දාගන්න. ඉතින් මම දැනුවත් කිරීමක් විදිහට මේක කරේ. ඔයාලත් කැමති නම් ඒ විදිහට ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් මගින් ඔයාලට අමාරු පාඩම එකක් එහෙම නැත්නම් දෙකක් තුනක් ඒ වගේ දේවල් ඉගෙන ගන්න මේ පහලින් තියෙන නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒකෙදි පැහැදිලිව කියන්න ඕනේ ඔයා ඉන්න ශ්‍රේණිය මොකද්ද සහ ඔයාට ඕනේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කියලා පැහැදිලිව මේකේ සඳහන් කරන්න. එතකොට ඔයාට මේ පන්තියට දාලා විස්තර සහ මේ පන්තියේ ක්ලාස් පේමන්ට් එක කීයද සහ කොහොමද පේමන්ට්ස් කරන්නේ කියලා ඔයාලට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මට ඒක තමයි පණිවිඩයක් විදිහට දෙන්න ඕනේ. මොකද තව පොඩි සෙෂන්ස් කීපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න.